සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා SL පස්සේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම. ඉතින් සුපුරුදු පරිදි 2026 අවුරුද්දෙත් ඕගොල්ලෝ කැමතිම බයික් 30ක used bike price එක තමයි අද මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දන්නවා දැන් යන වාහන මිලත් එක්ක සාමාන්‍යයෙන් bike price උත් ගොඩක් වෙලාවට වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා ගාව හිතන්නකො රුපියල් ලක්ෂ 5ක් තියෙනවා 6ක් තියෙනවා කියලා. ඉතින් ඔයා ගාවේ තියෙන බජට් එකට ඔයාට තව මොන වගේ බයික්ද ගන්න පුළුවන් වෙන්නේ කියලා ඔයාට මෙන්න මේ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම හිතා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ මම මෙතනදී price list එක ගෙනල්ලා තියෙන used bikes වල විතරයි. ඔයාලට brand new bikes වල price list ඕන නම් අනිවාර්යයෙන්ම මේකත් ඉල්ලන්න comment section එකේ මම ඒකෙත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගෙනත් දෙන්නම්. ඉතින් අද බලමු ලංකාවේ ගොඩක් famous used bikes 30ක price දැන් මේ වෙද්දි second hand market එකේ මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් SL පස්සේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. subscribe කරාම notification bell එක on කරලා පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 1 Honda Dio bike එක. ශ්‍රී ලංකාවේ ගොඩක් ජනප්‍රිය බයික් එකක්. ඔයාට මේ වෙද්දි used bike එකක් ලක්ෂ 3.5මාරත් ලක්ෂ 7ත් අතර වගේ මුදලකට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අංක 2 Hero Dash නැත්නම් Maestro Edge bike එක. ඔයාට මේ බයික් එකක් රුපියල් 2,75,000ත් රුපියල් ලක්ෂ 4ත් අතර වගේ මුදලකට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අංක 3 Yamaha ZR scooter එක. ඔයාට මේ බයික් එකක් දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 4.5මාරත් රුපියල් ලක්ෂ 7ත් අතර වගේ මුදලකට දැන් මිලදී ගන්න පුළුවන්. අංක 4 කවුරුත් දන්න Bajaj CT 100 එක. ඉතින් ඔයාට මේ බයික් එකක් දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 2ත් රුපියල් ලක්ෂ 5ත් අතර වගේ මුදලකට දැන් මිලදී ගන්න පුළුවන්. අංක 5 Bajaj Platina බයික් එක. මේ බයික් එකක් ඔයාට දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 1.5මාරත් රුපියල් ලක්ෂ 5ත් අතර වගේ මුදලකට used බයික් එකක් මිලදී ගන්න පුළුවන්. අංක 6 Bajaj Discovery බයික් එක. ඉතින් මේ බයික් එක රුපියල් ලක්ෂ 2ත් රුපියල් ලක්ෂ 5ත් අතර වගේ මුදලකට ඔයාට ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ අනිවාර්යෙන් ප්‍රයිස් කියද්දි ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මොකද ඔයා ගන්න බයික් එක රෙජිස්ටර් වෙලා තියෙන අකුරත් එක්ක වගේම බයික් එකේ තියෙන කන්ඩිෂන් එක බයික් එකේ ප්‍රයිස් එක අනිවාර්යෙන් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට දාලා අයිඩියා එකක් ගන්න විතරයි මේ ප්‍රයිස් ලිස්ට් එක කියන්නේ. හිතන්නකෝ ඔයා ගාව රුපියල් ලක්ෂ 6ක් 7ක් තියෙනවා කියලා. ඔයාට 6ක් 7ක් ගා තියෙන ගානට NS 200 එකක් නැත්නම් CD 200 එකක් ඒ වගේ මොන වගේ තව බයික් ද ඔයාට යන්න පුළුවන් කියලා පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් එහෙම බයික් එකක් ගන්න හිතා ගන්න බැරුව ඉන්න කොල්ලෙක් ඉන්නවනේ අනිවාර්යෙන් මේ වීඩියෝ එකට මෙන්ෂන් කරන්න. අපි යමු ඊළඟ බයික් එකට. අංක 7 Honda CD125 twin bike එක. රුපියල් ලක්ෂ 1.5මාරත් රුපියල් ලක්ෂ 4ත් අතර වගේ මුදලකට ඔයාට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අංක 8 Honda CD125 Bentley බයික් එක. මේ බයික් එක ඔයාට රුපියල් ලක්ෂ 3.5මාරත් රුපියල් ලක්ෂ 10ත් අතර වගේ මුදලකට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අංක 9 KTM 125 බයික් එක. මේ බයික් එක ඔයාට දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 8ත් රුපියල් ලක්ෂ 12ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය මේ බයික් එකේ කැටගරිස් දෙකක් තියෙනවා යුරෝප් එකයි ඉන්දියන් එකයි. ඉතින් ඕගොල්ලෝ ගන්න බයික් එකේ වර්ගෙත් එක්ක මේ බයික් එකේ ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන්. අංක 10 Yamaha TZR 125 බයික් එක 2 ස්ටොක් පරණ බයික් එකක්. ඉතින් ඔයාට මේ බයික් එක දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 1.5මාරත් රුපියල් ලක්ෂ 4ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. බයික් එක පරනකොට බයික් එකේ මිල නම් අඩු වෙලා නැහැ. අංක 11 Bajaj Pulsar 150 බයික් එක. ඔයාට මේ බයික් එක දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 4ත් රුපියල් ලක්ෂ 6ත් අතර වගේ මුදලක් තියෙනවා නම් මිලදී ගන්න පුළුවන්. අංක 12 Hero Hung බයික් එක. ඉතින් මේ බයික් එකේ Hung පරණ බයික් එක රුපියල් ලක්ෂ 2.5මාරත් රුපියල් ලක්ෂ 5ත් අතර වගේ මුදලකට ඔයාට Hung used බයික් එකක් දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අංක 13 Yamaha FZ බයික් එක. මේ බයික් එකේ කැටගරිස් තුනක් මම ගත්තා version 1 2 3 විදිහට. ඉතින් version 1 බයික් එක ලක්ෂ 3.5මාරත් ලක්ෂ 6ත් අතර වගේ මුදලකට version 2 බයික් එකක් ලක්ෂ 6ත් ලක්ෂ 9ත් අතර වගේ මුදලකට version 3 බයික් එකක් ලක්ෂ 7ත් රුපියල් ලක්ෂ 10ත් අතර වගේ මුදලකට දැන් ලංකාවේ used බයික් එකක් විදිහට ඔයාලට මිලදී ගන්න පුළුවන්. අංක 14 Yamaha R15 බයික් එක. මේ බයික් එකක් ඔයාලට දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 9ත් රුපියල් ලක්ෂ 17ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. අංක 15 Honda Hornet 160 බයික් එක. ඔයාලට මේ බයික් එක දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 4ත් රුපියල් ලක්ෂ 8ත් අතර වගේ මුදලකට දැන් මිලදී ගන්න පුළුවන්. අංක 16 ඇවිල්ලා Bajaj NS 160 බයික් එක. මේ බයික් එකක් ඔයාලට දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 5ත් රුපියල් ලක්ෂ 8ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. අංක 17 Honda CD 200 බයික් එක. මේ බයික් එක ඔයාලට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. බයික් ප්‍රයිස් එක පටන් ගන්න රුපියල් ලක්ෂ 6න් විතර. සාමාන්‍ය මේ බයික් එකේ තියෙන බඩුත් එක නැත්නම් ඔරිජිනල් පාර්ට්ස් එක වගේම තියෙන කන්ඩිෂන් එකත් එක්ක වගේම රෙජිස්ටර් වෙලා තියෙන අවුරුද්දත් එක්ක රුපියල් ලක්ෂ 20ට වඩා වැඩි වටිනාකමකින් හරි
ඔයාට මේ බයික් එකක් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බයික් එකක් රුපියල් ලක්ෂ 6 ඉඳන් වගේ ඔයාට හොයා ගන්න පුළුවන් CD 200 බයික් එකක්. අංක 18 Bajaj NS 200 බයික් එක. සාමාන්‍ය රුපියල් ලක්ෂ 7ත් රුපියල් ලක්ෂ 10ත් අතර වගේ මුදලක් තියෙනවා නම් ඔයාට used බයික් එකක් මිලදී ගන්න පුළුවන්. අංක 19 TVS RTR 200 බයික් එක. ඔයාට මේ බයික් එක රුපියල් ලක්ෂ 5ත් රුපියල් ලක්ෂ 8ත් අතර වගේ මුදලකට දැන් මිලදී ගන්න පුළුවන්. අංක 20 KTM 200 බයික් එක. ඉතින් මේකෙත් බයික් වර්ග දෙකක් තියෙනවා. ඉතින් ඔයාට මේ බයික් දෙකත් රුපියල් ලක්ෂ 9ත් රුපියල් ලක්ෂ 14ත් අතර වගේ මුදලකට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කියන්න ඕන රෙජිස්ටර් වෙලා තියෙන අවුරුද්දත් එක්ක වගේම බයිකේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක බයික් ප්‍රයිස් එක ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. අංක 22 Yamaha TW 200 බයික් එක. ඉතින් මේ බයික් එකක් වඩා දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 7ත් රුපියල් ලක්ෂ 11ත් අතර වගේ මුදලකට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අංක 22 Honda J250 බයික් එක. ඔයාට මේ බයික් එක දැන් ලංකාවේ රුපියල් ලක්ෂ 6ත් රුපියල් ලක්ෂ 12ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. අංක 23 Honda MC19 නැත්තම් Hurricane බයික් එක. ඔයාට මේ බයික් එක සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් ලක්ෂ 5ත් රුපියල් ලක්ෂ 8ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. අංක 24 Honda Hornet 250 බයික් එක. සාමාන්‍යයෙන් කොල්ල ගොඩක් ආස බයික් එකක්. ඔයාට දැන් ඊුණාට මේ බයික් එක මිලදී ගන්නලා තියෙන 2026 වෙද්දී රුපියල් ලක්ෂ 13ත් රුපියල් ලක්ෂ 20ත් අතර වගේ මුදලකට. සාමාන්‍ය මේ බයික් එකේ මාකට් එක නැවතිලත්. ඒ කියන්නේ මැනුෆැක්චරර් එක නවත්තලා 2005 2006 කියන වර්ෂවල ඊට 2026 වෙද්දී ඔයාට මේ බයික් එක මිලදී ගන්න පුළුවන් වෙන්නේ රුපියල් ලක්ෂ 13ත් රුපියල් ලක්ෂ 20ත් අතර වගේ මුදලකට යූස් බයික් එකක් ලංකාවේ. අංක 25 Suzuki Bandit 250 බයික් එක. මේ බයික් එක ඔයාට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 6ත් රුපියල් ලක්ෂ 10ත් අතර වගේ මුදලකට දැන් ලංකාවේ ඔයාට මිලදී ගන්න පුළුවන්. අංක 26 Honda CBR MC22 බයික් එක. නැත්නම් ගල්ලාම් බයික් එක. ඔයාට මේ බයික් එක රුපියල් ලක්ෂ 12ත් රුපියල් ලක්ෂ 18ත් අතර වගේ මුදලකට යූස් බයික් එකක් දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අංක 27 Honda AX1 250 බයික් එක. ඔයාට මේ බයික් එක රුපියල් ලක්ෂ 7ත් රුපියල් ලක්ෂ 10ත් අතර වගේ මුදලකට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අංක 28 Yamaha WR 250X බයික් එක. ඔයාට මේ බයික් එක දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ රුපියල් ලක්ෂ 20න් උඩ. අනිවාර්යයෙන්ම කියනවා ලක්ෂ 20න් උඩ පටන් ගන්නවා කියන්නේ භාවිතා කරලා තියෙන මොඩිෆිකේෂන් පාර්ට්ස් එක වගේම රෙජිස්ටර් කරලා තියෙන අවුරුද්දත් එක්ක වගේම බයික් එකේ මැනුෆැක්චර් ඉයර් එක එක්ක මේ බයික් එක ලක්ෂ 30 35 වුණත් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් යූස් බයික් එකක් ගත්තත්. අංක 29 Honda XR 250 බයික් එක. සුපර් බයික් එක ගැන තමයි මම දැන් කියන්නේ. මේ බයික් එක කොට රුපියල් ලක්ෂ 13ත් රුපියල් ලක්ෂ 17ත් අතර වගේ මුදලකට දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. අංක 30 Kawasaki D-Tiger 250 බයික් එක. කොල්ල ගොඩක් ආස සුපර් බයික් එකක් ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය. ඉතින් කොහොමද මේ බයික් එකක් උනත් ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන රුපියල් ලක්ෂ 14ත් රුපියල් ලක්ෂ 20ත් අතර වගේ මුදලකට. 2026 අවුරුද්ද වෙනකොට තියෙන මේ සෙකන්ඩ් හෑන්ඩ් බයික් මාකට් එක ගැන ඔයාලට තියෙන අදහස අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොකක් හරි වීඩියෝ එක ගැන අයිඩියා එකක් ගියා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තව කාට හරි බලනවට නම් ෂෙයා කරන්න. ඉතින් තව මොන වගේ වීඩියෝස් ද ඕනේ කියලා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මම ඊළඟට බලාපොරොත්තු වෙලා ඉන්නවා. බ්‍රෑන්ඩ් නිව් බයික් ලංකාවේ දැන් චයිනීස් බයික් වගේම ජපන් බයික්ස් ගොඩක් සමහර තැන්වල බ්‍රෑන්ඩ් නිව් වල වෙනවා. ඒ වගේ වීඩියෝ එකක් ගේන්න. ඒ කියන්නේ ප්‍රයිසස් එක්කම. ඉතින් ඔයාලට ඒක ගැන වීඩියෝ එකක් ඕන අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එක ඕනේ කියලා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිට subscribe කරන්න. subscribe කරාම notification bell එක on කරලා පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ බයික් තිය ගැන? පාලින් කමෙන්ට් එකක් දාන්න. තව කාට හරි බලනවට නම් share කරන්න. බයික් එකක් කොල්ලේට ගන්න පුළුවන් වේද ඉස්සරහට. ඒකත් පහලින් කමෙන්ට් එකක් දායන්න. සුබ අනාගතයක් මේ SL පසියා.